දවසක් ඔයාලා හැමෝටම අද මගේ 4 වෙනි ප්ලාන්ට් සේල් එක 3 වෙනි සේල් එකෙන් පැලගත්තකොට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද තියෙන පැල මොනවද කියලා බලමු අපි. මේ පැලේ ගිය සැරේත් එක තිබ්බ එකක් තමයි. මේක ගොඩක් අය ගත්තා ගිය සැරේ 120ෙන් තමයි දුන්නේ. පැල ගොඩක් තියෙන ඉඳලා 100ට දෙන්නම්. මේක මේ විදිහට ඔයාලට පොට් එක හදාගත්තම ලස්සනට හදාගන්න පුළුවන්. ගේ ඇතුලේනුත් තියන්න පුළුවන්. ඒක පැල මම මේ පැල මේක පැල කරලා තියෙනවා. ටිකක් මැල වෙනවා. මැලවිලා සතියක් විතර ගියාට පස්සේ තමයි දළු වෙන්නේ ඔයාලා හදාගන්නකොට. ඊට පස්සේ අංක 2 මේකත් බිගෝනියා වගේ තමයි හදාගන්න ඕනේ. දම් පාට මලක් හැදෙනවා. ඒක නිල් පාටක් තියෙනවා. නිල් පාටක් තියෙනවා. ඒක වෙන්නේ 150යි. ඊට පස්සේ අංක 3 බිගෝනියා වර්ග ටිකක් තමයි තියෙන්නේ. ගිය සැරේ සේල් එකට මේ බිගෝනියා එක දැම්මම පස්සේ මේ කට්ටිය අහනවා බිගෝනියා වර්ග තියෙනවද කියලා. පොඩි පැල තමයි තියෙන්නේ. ඔයාලා කැමති නම් අරගන්න. වර්ග 10ක් විතර තියෙනවා. මේක මේ හොඳ කලර්ෆුල් ඒවා තියෙන්නේ. 10ක් තියෙන මේක එක පැලයක් වෙන්නේ 150යි. ඔයාලට තනි පැලේ ගානේ ගන්නත් පුළුවන්. මට ෆොටෝ එකක් එවුනහම මම ඔයාලට ඕන පැලයක් එවන්නම්. මේක 150යි. මේ වර්ගෙන් තියෙනවා. මේක නම් 130යි. ඒක පැල වෙනම තියෙනවා. ඒක 130යි. මේ තියෙන බිගෝනියා පැල කාට හරි බිගෝනියා පැල විතරක් අවශ්‍ය නම් පැල 10ක් විතර වර්ග 10කින් හොඳ ඒ වගේ මේවා ඔක්කොම ඒ වගේන් එවන්න පුළුවන්. ඒක අංක 3. ඊපස්සේ අංක 4 මේකට කියන්නේ රොක් වයලට් කියලා. ඒක මේක වෙන්නේ 100යි. ඒකේ පාට 4ක් තියෙනවා. නිල් පාට, සුදු පාට, නම් පාට මේක කලර් දෙකක් මික්ස් වෙලා බයි කලර් එකක් වගේ එක තියෙන්නේ. ඒකේ පැල තියෙනවා ගොඩක්. මේ මම මෙතනට 4ක් තමයි මේ තියලා තිබ්බේ. මේ පැලයක් වෙන්නේ 100යි. මේ තනි පැලයක් තමයි මෙහෙම තියෙන්නේ. ගිහිල්ලා මේ ඒක 100යි. ඊට පස්සේ අංක 5 මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක මේ ශලෝම් වර්ග එකක්. ඒකේ පැල දෙකක් තියෙනවා. එක පැලයක් තමයි දෙන්නේ. අනිත් එක කට් කරලා එකක් දෙන්නම්. ඒක 800යි වෙන්නේ. මේක ඒක අංක 5. ඊට පස්සේ අංක 6 මේ වද එක. මේකේ මේ මල කහපාට ලොකු එකක්. ඒක අර තම්නේල් එකේ දාන්නම් මම මේ මල කහපාට ලොකු. ගිය සැරේ ගියා ගොඩක් විකුණුණා. ඒකෙන් පැල 5ක්ම තියෙනවා. ඒක 250යි. ඒක අංක 6. මේක අංක 7. අංක 7 මේ ඉම්පේෂියා. මේක 230යි වෙන්නේ පැලයක්. ලොකු පැල තියෙන්නේ. උස පැල මේ පැල. ඒකේ මේ කලර් සිදුතුන රෝස දම්, සද රෝස, තැඹිලි රතු තියෙනවා. ඒක 230යි වෙන්නේ. ඒක අංක 7. ඊට පස්සේ අංක 8 වෙන්නේ මේක ලස්සනයි. මේක පඳුරක් වගේ උසට හැදෙනවා. මේ ප්ලාන්ට් නර්සරි කරන අය නම් දන්නවා මේ පැලේට ගොඩක් වටින එකක්. ඒක 250ට දෙන්නම්. මේක කලර් ෂේඩ් වෙලා වගේ තියෙන්නේ. කලර්ස් 2-3ක් පේනවා. ඒකේ ලස්සනයි ඒක. ඒක 250යි. ඒකත් ගොඩක් වටින ගහක්. අඩුයි ඒකත් හොයාගන්න. ඒක අංක 8. අංක 9 ලිලි පැල ඇහුවා කට්ටිය. කොළඹ පැත්තේ වගේ එහි අය ඇහුවා ලිලි පැල තියෙනවද කියලා. ඒක තමයි මම ගොඩක් අය අහපු නිසා ගෙනාවේ. මේක මේ පොඩි කාලේ ඉඳන්ම තවානේ හදිච්ච පැල තමයි තියෙන්නේ. මේවා මේ පොට් එකකට හදාගන්න පුළුවන්. නැත්නම් වතුර පාරක් යන තැනකින් වගේ හදාගන්න පුළුවන්. මේ තනි පැලේ නම් 300ක් එන්නේ. මේ දෙක හතරියට
150ට දෙන්න පුළුවන් මේ වගේ පැල දෙකක්. එහෙම වුණත් පැල බෝ කරගන්න කැමති අය ආසයි ඉන්නවනේ. එහෙම වුණොත් 150ට දෙන්න. ඒක අංක 9. අංක 10. අංක 10 IV පැල ඒක 100යි වෙන්නේ. ඒක අංක 10. අංක 11 පෙන්ඩෝරියා. මේ වැල මම මේ ගිය සේලලත් මේක කට්ටිය අරගත්ත ගොඩක් විකුණන එකක් ඒක. ඒක 120යි. මේ ඒක සාමාන්‍ය අවුි වුණත් හැදෙනවා ඒක. පැලේ හදා ගන්නකම් හෙවනේ වගේ තියලා. පස්සේ අවුෙත් තමයි මල් හැදෙන්නේ. ඒක අංක 11 පෙන්ඩෝරියා 120යි. අංක 12 බ්‍රිඩේලියා මේක දැන් ගොඩක් අය අරගත් එකක් ඒක. ඒක අවුි වුණත් හැදෙනවා 7ත් හැදෙනවා. මේ කොළ මලක් හැදෙන්නේ නැහැ. මේ කොළේ තමයි ලස්සන. ඒක ලස්සනට පොට් වල දාලා තියන්න පුළුවන්. බිම හිටවන්නත් පුළුවන්. ඒක අංක 12 බ්‍රිඩේලියා. ඊට පස්සේ අංක 13 මේ ලන්ටානා එක මල් නම් ඇලිලා ඒ වගේ මේ කලර් එක තමයි. ඒක අංක 13. ඒක 150යි. ඊපස්සේ අංක 14 අංක 14 මේ රෝස පිච්ච පැලේ. ඒක ගොඩක් අය ඊතරක් ගත්තා. ඉතින් තව පැල තියෙනවා. ඒක 150යි. ඒක අංක 14. ඊට පස්සේ අංක 15 ඇසේලියා. මේ ඇසේලියා එක පැල ගෙනාවා. මේ මගේ ළඟ තිබ්බේව නම් ඉවරයි. මේ තියෙන මල. මේ පාටින් නම් පැල ගොඩක් තියෙනවා. ඒක 400ක් තමයි වෙන්නේ. මේක තවන්කින් ගෙන්න ගත්ත මගේ ළඟ තිබ්බ පැල ඉවරයි. අවුවට වේලිලා වගේ පැල මේක 400යි. මේ පැල මේ ප්‍රමාණය තමයි පැල තියෙන්නේ. දැන් මේකේ මල් හැදෙනවා. ඒක අංක 15 400ක් වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන සුදු පාට ඇසෙලිය එක. සුදු පාට එකම පැල ටිකක් තියෙනවා. ඒකෙන් නම් පැල 4ක් විතර තියෙන්නේ. රෝස පාටින් නම් ඕන තරම් පැල ගන්න පුළුවන්. ඒක අංක 15 ඇසෙලියා 400යි. ඊට පස්සේ අංක 16 මේක මේ ලස්සන වැලක් වගේ නෑ කාසලා උඩට යනවා මේ මල. මේක අවුවට ඔරොත්තු දෙන පැලයක්. හොඳට රස්නේ තියෙන තැන් වල තියන්න පුළුවන්. ඒක 150යි වෙන්නේ. මේ තියෙන පැලේ ගහ අගින් මේ වගේ මලක් එනවා. ඒක ලස්සනට ගාඩන් එකේ මේ ගහක් යටින් උනත් එහෙම හදා ගන්න පුළුවන් වටේට. නැත්නම් මම ගෙදර මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ලස්සන නේද? දැන් මල් හැදලා ඉවරයි. මේ අගින් මෙහෙම ලස්සනට එනවා අරක. දැන් මේ මල් හැදලා ඉවරයි. ඒක වෙන්නේ අංක 16. ඒක අංක 16 වෙන්නේ 150යි. මේ තියෙන වලට හම්බෙන පැලයක් 150 මේ ගන්න විතර. මේ අවුවට වේලිලා මල. ඒක 150යි. අංක 16. අංක 17 මේ ෆ්ලෝටන් වර්ගය වගේ එකක්. මල් හැදෙන්නේ නැහැ. කොලේ තමයි ලස්සන. ඒක වෙන්නේ 150යි. පැල තුනක් තියෙනවා. මේ තියෙන්නේ ඒක ලොකු ගහක් අත්තක්. ඒක 150යි. ඒක අංක 17. අංක 18 මේකත් මේ ෆෝටන් වර්ගය වගේ එකක්. මේ තියෙන්නේ පැල. මේකත් 150යි. මේක ලස්සන කොළ එන්නේ. මේක පොට්ටේට හදා ගන්නත් පුළුවන්. බිම හිටවන්නත් පුළුවන්. ලස්සනයි. ඒකත් කොළේ තමයි ලස්සන මල් එන්නේ. ඒක 150යි. බෝවිටියා මේ දම්පාට බෝවිටිය එක. ඒක 150යි. ඒකේ පැල තමයි මේ තියෙන්නේ.
ඒක 150යි. පැල තියෙනවා. තුන්වෙනි සේල් එකේ අය තවත් පැල ඉන්නවා. තුන්වෙනි සේල් එක බලලා එනම් පැල තියෙනවා. හතරවෙනි සේල් එකටත් දෙන්න. මේ රෝස පාට බෝවිටි එකක් තියෙන්නේ. ඒකේ පැල තමයි මේ තියෙන්නේ ඔයාලටද 150ට. ඒක අංක 19 150යි රෝස පාට බෝවිටිය. සාමාන්‍යයෙන් මේක කොළ හැලිලා පස්සේ දළු එනවා මේ අවුවට පිච්චිලා වගේ තිබ්බ එකක් තමයි මම මේ ආයේ. ඔයාලා පැලේ ගෙනිච්චත් කොළ ටික සාමාන්‍ය සමහර අයගේ කොළ සම්පූර්ණයෙන්ම හැලිලා ආයේ දළු එනවා. මේ පැලේ මුල් තියෙන හින්දා ඔයාලට ඒක හදාගන්න පුළුවන්. මේක 120යි වෙන්නේ මේ පැලේ. ඒකේ පැල තියෙනවා. ඒක අංක 20. මේ විදිහට මල් එනවා අවුවට තවත් ලස්සන වෙනවා. ඒක අංක 20. අංක 21 ඒක මේ වැල් වර්ගයක්. ඒකේ මේ මල thumbnail එකේ දාන්නම්. ඒක මේ තැඹිලි පාට වගේ බාබන්ඩේසි වගේ මලක් හැදෙන එකක්. ඒක අංක 21 ඒක 150යි. ඒකේ පැල් තියෙනවා මේ වැලක් වගේ තමයි යන්නේ ඒක. ඒක අංක 21. ලෙමන් පැලේ අංක 22. ඒක 200යි වෙන්නේ. ලෙමන්. ඊට පස්සේ අංක 23 මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක ඒක 120යි. ඒකෙන් පැලයක් 120ට දෙන්න. මේ අනිත් මේ සේල් වල තියෙනවා. ඔයාලට ඒකෙන් විස්තර දැනගන්න පුළුවන්. ඒක 23. දෙවෙනි මිනි ප්ලාන්ට් සේල් වල තිබ්බ මේ කැලපියා වර්ගේ ඒක 120යි. තව ආපාට සිංගෝනියම්, රෝස් පාට සිංගෝනියම්, සීල සෙන්සරේරියා එක ඒ පැලක් තියෙනවා. ඔයාලට ඒවත් අරගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එක ඔකේ තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාන්න. පැල වර්ග ගොඩක් තියෙනවා. ඔයාලට බිගෝනියා අවශ්‍ය නම් සමහර අය බිගෝනියා විතරක්ම අහනවා. එයාලට බිගෝනියා වර්ග 10ක් විතර දෙන්න පුළුවන්. කැමති නම් එහෙම මේ හොඳ කලර්ෆුල් ඒවා තියෙන්නේ. එහෙම වුණත් ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට කවුරු හරි පැල ගන්න ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා WhatsApp මෙසේජ් වලට. එහෙනම් අදට ගිහිල්ලා එන්න.